මෛත්‍රී කරනවානේ හරි. අද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 132 වන සභාපතිවරයා හැටියට අද මම පත් වෙලා ඉදිරි වසර තුල මගේ කරන්න තියෙන දේවල් ගැන මම අද පැවසුවේ. මගේ තේමාව තමයි දේශීය සහ ජාත්‍යන්තර අවුල්කාරීත්වයෙන් යහපැවැත්ම කියන තේමාව. මම හිතනවා මේ යහපැවැත්ම කියන්නේ මොකක්ද කියලා ගත්තොත් මම හිතන්නේ සුළු දේවල් වල වෙනස් කිරීම. මේ කියන්නේ අපේ ජීවන රටාවේ සුළු වෙනස් කිරීම කර ගැනීමෙන් විශේෂයෙන් කිව්වොත් තමන්ගේ ශරීරය බර අඩු කරගෙන ගන්න කැලරි ප්‍රමාණය ආහාරවල අඩු කරගෙන නිදන්ගත රෝග ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් ප්‍රවණතාවය ගොඩක් අඩු කරගන්න. මම හිතන්නේ මගේ ඒ කතාවේදීත් කිව්වා මේ ජානවල එපිජෙනටික්ස් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ මේ ජානවල වෙනස්කම් ඇති වෙනවා කියලා හොයාගෙන තිනවා මේ කුසේ ඉන්න දරුවාගේ විශේෂයෙන්ම අම්මගේ රුධිරයේ සීනි මට්ටම වැඩි නම් වේදය වැඩි නම් සහ නොයෙකුත් විෂ ද්‍රව්‍ය ආහාර වලින් ලැබෙන සමහර විෂ ද්‍රව්‍ය නිසා මේ ජාන ක්‍රියා කරන ආකාරය වෙනස් වෙනවා කියලා දැන් මේ නූතන නවතම පරීක්ෂණ වලින් හොයාගත්තා. ඉතින් මං හිතුවා මේ යහ පැවැත්මෙන් අර ඒ ක්‍රියාකාරකම් අපි පාලනය කරගත්තොත් උපදින්නේ ඉන්න දරුවාගේ සිට පටන් අරගෙන මේ දියවැඩියාව සහ අනෙකුත් ගෝණවන රෝගවල ඉස්සරහට ඇති වෙන ප්‍රවණතාවයේ යම් අඩු කිරීමක් කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ සඳහා මම දේශීයව අපගේ අනෙක් විද්‍යායතන සමගත් එකතු වෙලා සහ විදේශීයව ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනය සමග එකතු වෙලා මේ සඳහා අපි විශේෂ ක්‍රියාකාරකම් කීපයක් මම කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මම හිතන්නේ අලුත්ම දෙයක් තමයි අපි කරේ මේ පුරුෂයන්ගේ සෞඛ්‍ය පිළිබඳව. අපි දන්නවා මේ නාරි සෞඛ්‍ය පිළිබඳව අපි වැඩසටහන් තියෙනවා. පුරුෂයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඕන ඒවා කරගන්න බලන්න එන්නෙත් නැති තත්ත්වයක් තියෙන අවස්ථාවක අපි වෙනම ප්‍රෝග්‍රෑම් එකක් හදුවා. මේ මෞත්‍ර ලිංගික සංගමය, මේ හෘද රෝග සංගමය සහ ශ්‍රී ලංකා අන්තරාසර්ග රෝග විද්‍යායතනය සහ දියවැඩියා වෛද්‍ය සංගමය එකතු වෙලා පුරුෂයන්ගේ තියෙන පුරුෂයන්ට විශේෂිත ප්‍රශ්නට අමතරව ඔවුන්ගේ සාමාන්‍යයෙන් ගෝණවන රෝගවලට ඇති වෙන ප්‍රවණතාවයට අපි පියවරක් ගන්න ඕනම මේ අපි කියන්නේ ස්ක්‍රීනින් දෙයක් වෙන්න ඉස්සෙල්ලා ලේ පරීක්ෂණ කරලා අවශ්‍ය පරීක්ෂණ කරලා ප්‍රොස්ටේට් ග්‍රන්ථි අපිට කැන්සර් එකක් එනවනේ ඒකට එන්න ඉස්සෙල්ලා අවශ්‍ය පරීක්ෂණ කරගෙන දැනගැනීමේ ප්‍රවණතාවයක් පුරුෂයන් අතරත් ඇති කිරීමට තමයි මම ඒ කිව්ව ඒ ව්‍යාපෘතිය පටන් ගත්තා. ඉතින් මේ අවුරුද්ද තුල නොයෙකුත් විද්‍යායතන සමග මම හිතන්නේ දියවැඩියා සංගමය කියන්නේ දියවැඩියා සංගමය සමගත් මම එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඒක මගේ ක්ෂේත්‍රය